බයික් පදින ඔයාලා මෙයාව දන්නවද? මෙයාව දන්නේ නැත්නම් වැඩක් නැහැ. අපේ දන්නට නැති අර කවුද කියලා කියන්නකෝ. මම අනුෂ්ක මම තමයි බයිකොලික්ස් එකේ දැන් අවුරුදු 2ක් විතර සමාජිකයෙක්. ඕගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා TikTok channel එක ගන්න මෙයා. ඕගොල්ලොන්ට බයික් රයිඩ් එකේ ටිප්ස් ට්‍රික්ස් ඔක්කොම දෙන්නෙත් මෙයා. ඉතින් මේ තියෙන්නේ එයාගේ ට්‍රික් එක. එයාගේ බයික් එක. පොඩේ අපේ කටට කියනවා බයික් එක ගැන. මේක ඇත්තටම ෂැඩෝ 400 බයික් එකක් 2007 තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේක ආපු විදිහටම තමයි තියෙන්නේ. ගොඩක් මොඩිෆිකේෂන්ස් ගොඩක් කරලා නැහැ. ඇත්තටම මම හරි අස මේ අර මේ බෝම්බ ෂාක් මේ ඩිකැල් එකක් හදනවා. ක්ලාසික් විදිහට මිනිමලිස්ටික් තියලා තියෙන්නේ. බයිකොලික්ස් channel එකේ දැන් ඔයාගේ අර ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් හොස් කරලා පටන් ගත්ත කොහොමද? බයිකොලික්ස් ක්ලබ් එකේ තියෙන කල්චර් එක මම හිතන්නේ අපේ ගෝල් එක තමයි ඇත්තටම ලංකාවේ මේ බයික් කල්චර් එකක් ඩෙවලොප් කරන එක. ඉතින් මෙතන ඔයාලට පේන ඇති කොච්චර සුන්දර එක්ස්පීරියන්ස් එකක්ද ෂෙයා ගන්න කියලා. කාටවත් මිනිස්සුන්ට කරදරයක් නැහැ. බයික් කාර්යය කියන එකෙන් අපි ටික ටික අයින් කරා. ලංකාවේ ගොඩක් ඒ කල්චර් ලොකු ප්‍රශ්නයක් තියෙනවා රයිඩ් කරද්දී. මොකද අපි මේ බයික් රයිඩ් කරේ ඇත්තටම පැෂන් එකකින්. ඒක අපිට ජෝයි එක දෙනවා වගේම සුළු මොහොතකින් ඔක්කොම නැති කරන්නත් පුළුවන්. එතික්ස් කල්චර් එකට රෙස්පෙක්ට් කරන නීතියට රෙස්පෙක්ට් කරලා පදින එක. අපි මුකුත් සොසයිටියට මොහරි කරන්න ඕනේ කියලා තමයි ඒක පටන් ගත්තේ අතට. එක්ස්පීරියන්ස් ක්ලබ් එකක් පටන්ගෙන ඒගොල්ලෝ අර හරියට බයික් කෙනෙක්ගේ සිවික් සෙන්ස් එක මේ වගේ වෙන්න ඕනේ කියලා එස්ටැබ්ලිෂ් කරලා තිබ්බේ නෑ හරියට. මම දැක්කේ ඒකේ හරි ස්ට්‍රක්චරල් එස්ටැබ්ලිෂ්මන්ට් එකක් තිබ්බේ ඕගොල්ලෝ. දැන් මේගොල්ලොත් එක අවුරුදු 3ක් 4ක් විතර හැම ඉවෙන්ට්ස් වලට හම්බ වෙන මේකට ඉතින් හැම අවුරුද්දෙම ගේම් එක අප් කරනවා. අපි ඇත්තටම මේ බොහොම අහිංසක අභිමානයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒකේ විශේෂම දෙයක් තියෙනවා මේ ඉන්ඩිපෙන්ඩන්ට් රයිඩ් එකේ සොලිකුණාටුවෙන් ආනිවිච්ච පාසලක් තෝරගෙන ඒ පාසලට ෆන් කලෙක්ෂන් එකක් විදිහට නමුත් ඇනුවල් ෆන් රේසර්ස් කරනවා. නමුත් මේකට මේ හෝප් එකක් මේකට මොකක් හරි පර්පස් එකක් තමයි මේ පාර අපි මේක කරේ. මේ රයිඩ් වගේ ස්පොන්සර්ස්ලාත් අපිට දැන් මේ සපෝට් එක දෙනවා. ඉතින් මේ අපි විතරක් නෙමෙයි අතන ඕගොල්ලෝගේ සපෝට් එක මේ ඉන්න මේ මල්ලිලාගේ සපෝට් එකත් එක්ක තමයි මෙච්චර දුරට මේක ගෙනාවේ. හරි හැම බයික් කල්චර් එකක් ඕගොල්ලන්ට හදන්න ඕන ලංකාවේ. මෙන්න ඉන්නවා ජොයින් වෙන ක්ලබ් එකක්. TikTok, Instagram, YouTube, Facebook හැම පේජ් එකකම ඉන්නවා. මෙයා තමයි ෆේස් එක. ඔයගොල්ලෝ ඔන්ලයින් වල තියෙන ගොඩක් අට ඉන්නවා ෆේසස් ඇත්තට. මේ මේන්ටේනන්ස් සයිට් එක බයික් මේන්ටේනන්ස් සයිට් එක වෙනම අපි කරගෙන යනවා. මොකද අපි දන්නවනේ ජපන් බයික් දාගෙන විනාශ වෙන බයික් ගාගන්න එක. ඊට අමතරව පොඩි ප්ලෑන්ස් ගොඩක් අපේ තියෙනවා. ඩ්‍රාමා වගේ සුදු කොහොමද පණිවිඩය යවන්න එන්ටර්ටේනින් විදියට. ඔබ තමයි එන්නේ ඉස්සරහට එන්නේ. අපේ බයිකොලික්ස් channel එක follow කරගන්න. එහෙනම් thank you so much for talking to us. Thank you. See you next time.